තෙරුවන් සරණයි දෙවි පිහිටයි. අද අපි දෙවෙනි අසින් කතා බහ කරන්නට සූදානම් වන්නේ 2026 නව වසර ඔබේ ලග්නයට කොහොමද ගියා තොරතුරු සෙවීමට. 2025 දෙසැම්බර් 29 වෙනි සඳුදා 7:22ට උදේ ධනු රාශියට බුද්ධිකාරක බ්‍රහස්පති මාරු වෙනවා. බුධ ඒ සමගම සංක්‍රමණය වෙනවා. ෂට්කෝණ සප්තම කෝණ දෘෂ්ටියෙන් ශක්තිමත් වෙනවා. රවි කුජ ආලෝකය ශක්ති බලවේගයක් ගොඩ රැගෙනවා. මෙම ග්‍රහ යෝග අහස් සිටීමේ නිර්මාණය වීමෙන් ලග්න 12ටම සුවිශේෂී සිද්ධි රැසක්ම බලපෑම් ඇති කරන බව කියන්නට කැමතියි. රුචක සස පරාක්‍රම ධර්ම කර්මාධිපති වගේ සුබ පරිවර්තන යෝග විපරීත රාජයෝගත් උදා කරනවා මේ අවස්ථාව තුළදී. දැන් අපි ඒ ලග්න වලට සුභාසුභ පිළිබඳව කතා බහ කිරීමේදී විශාල වශයෙන්ම සොයාගත් කරුණු රාශියක් තියෙනවා. නමුත් මෙලා ඒ ලග්න 12 පිළිබඳ විස්තර ඊටම කෙටියෙන්වත් ඊටම වැදගත් සුවිශේෂී කරුණු ඔබට කියන්නට සූදානම් වන්නේ. අද දෙවෙනි අතින් අපි කතා කිරීමට සූදානම් වන්නේ සිංහ ලග්නය පිළිබඳව. සිංහ ලග්නයේ හේතු පස්සන්නේ රවි කුජ බුධ සිකුරු අත් වෙන්නේ රාහු අට වෙන්නේ ශනි දස වෙන්නේ සඳු 11 වෙන්නේ. මේ වසර පටන් ගැනීමේදීම ඔබේ ධනකාරක ග්‍රහ ශක්තියින් වහාම ගොඩනගෙනවා මුදල් පිළිබඳ නැත්නම් මුදල් සංචිතය ඔබ අතර ලබා දීමට. බලන්න කොච්චර වාසනාවන්තද කියලා. ඔබේ රැකියාව ව්‍යාපාරයේ හා සම්පත් ලැබීමේ මහා වාසනාව පැහැදෙනවා මේ 2026 ජනවාරි මාසේ මුල් කාලේ ඉඳලම. රැකියාවේ උසස් වීමක්, එතන හවුල් ව්‍යාපාරවල දියුණුවක්, දේපල ලැබීමක් මේ ග්‍රහ ගෝචරය නිසා ඔබට උපක්‍රමශීලීව කටයුතු කරනවා නම් විශාල වශයෙන් ඔබට මූල්‍ය සම්පත් සොයා ගැනීමට හැකි වෙනවා. තරඟ විභාග වලින් විශේෂයෙන්ම දරුවන්ගේ ඉගෙනීම් කටයුතු එයාගේ විභාග ආදියෙන් ජයග්‍රහණය කරගන්න පුළුවන් වෙන වාසනාවන්ත වසරක්. ඔබ මෙතෙක් විවාහ නොවී හිටියානම් ඔබේ ප්‍රේම සම්බන්ධකම් තිබුණා නම් ඒවට ආවිහිර තිබුණා නම් ඒවා මේ වසරේදී අඩු වෙලා ඔබ විවාහයකට පත් වෙන වාසනාවන්ත ග්‍රහ හැසිරීමක් මේ වසර තුල තියෙනවා. මේ 2026 වසර තුල තියෙනවා. රජයේ ඉහළම නිලධාරීන්ගෙන් ඔබට සහයෝගයක් වෙනවා. ඔබ සමහර විට මා මේ කියන අවස්ථාවේ ඔබේ වැඩ තහනම් කරලා තිබුණා. රැකියාව පිළිබඳ ගැටලුවක් ඇති වෙලා තිබුණා නම් ඒක निराකරණය වෙනවා මේ ජනවාරි මාසේ 15 වෙනිදාන් පස්සේ. විදේශගත වීමට හෝ විදේශ සංචාරක කටයුතු මෙන්න ඒ වගේම රැකියාවකට ආයුධපත් වෙලා තිබුණා නම් ඒක සාර්ථක වෙනවා අප්‍රේල් මාසේ මැද හරිය වෙනකොට. ඔබට ඔබ විදේශ රටක ඉන්නවා නම් මේ අවස්ථාව තුළ ඔබට යම් බාධක තියෙනවා නම් 2025 වගේ වර්ෂවල මේ අලුත් අවුරුද්දේදී බාධක සම්පූර්ණ සියල්ලම නැත්තරම නැති වෙනවා. ඒ මොකද ඔබේ ග්‍රහචාරය ඔබ විදේශීය රටක හිටියත් මේ ලංකාවේ හිටියත් මේ කාල නිර්ණය කියන එක බොහොම වේගයෙන් පියාඹන එකක්. ඒ නිසා ඔබට මේ අලුත් අවුරුද්ද ඊටම වාසනාවන්ත අවුරුද්දක්. ඔබේ වැඩකටයුතු සාර්ථක කර ගැනීම සඳහා උත්සාහ කරන්න. ඔබට සම්පත් ප්‍රමාණය විශාල වශයෙන් ලැබෙනවා. ඔබේ සම්පත් ප්‍රමාණයට බාධක නැහැ. උත්සාහ කරන්න. විශේෂයෙන්ම ඔබ ව්‍යාපාරිකයෙක් නම් මේ ව්‍යාපාරික පැත්තේ දියුණු කරගෙන ගියොත් ඔබට හොඳ ධනවතෙක් හැටියට සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක ඊටාම සිකුරුයි. ඒ නිසා ඔබ සමහර විට මේ අවස්ථාවේ මාධ්‍ය පැත්තේ ඉන්නට පුළුවනි. කලා මාධ්‍ය පැත්තේ හෝ එතන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය පැත්තේ වෙන්නට පුළුවන්. ඒ දෙකේම ඔබ වැඩ කරනවා නම් ඔබට විශේෂයෙන්ම මේ පිළිබඳ දියුණුවක් හම්බ වෙනවා. ඒ පිළිබඳ දියුණු තත්යකට පත් කරගන්න පුළුවන්. මොකද අඩිතාලමක් දාන්න පුළුවන් මේ 2026 වසර බය නැතුව අත ගන්න ඕනෑම වැඩකට ගියාම හොඳ වැඩ 100%ක්ම සාර්ථක වෙනවට මා ග්‍රහ තොරතුරු ඔස්සේ ඔබට ප්‍රකාශ කර සිටිනවා. ඔබට තෙරුවන් සරණයි.